සිදුණු මේ වෙඩි තැබීම බොහෝ දෙනා කම්පා වෙනවා, මුළු රටක් කම්පා වෙනවා. ඒ වෙඩි තැබීමේදී විශේෂයෙන්ම ඒ නීතිඥවරයාගේ බිරිඳත් ඝාතනයට ලක් වෙනවා. දැන් මේ ආණ්ඩුව ඔබතුමන්ලා බලයට ආවට පස්සේ විශාල පොරොන්දුවක් ලබා දීලා පාතාල ක්‍රියාකාරකම් මර්ධනයට කුඩු ජාලාවන් මේ ජාවාරම් කරුවන් මර්ධනයට විශාල පියවරක් අනුගමනය කරමින් යන වෙලාවක ඇමතිතුමනි දැන් මේ මාස දෙකට 9 දෙනෙක් විතර මැරලා තිනවා. ගිය අවුරුද්දේ සිද්ධි 114ක් 60 දෙනෙක් විතර මැරලා තිනවා. තවමත් ආණ්ඩුවට බැරි වෙලා තිනවා මේ තත්ත්වය පාලනය කරගන්න. ඒ වගේම ආණ්ඩුවේ වගකීම් බාර ඇමතිවරු විශේෂයෙන්ම ආනන්ද විජේපාල මහත්මයා අද දවසෙත් පාර්ලිමේන්තුවේදී කියනවා ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නැහැ මේක හුදකලා සිද්ධියක් කියලා. ඇත්තටම එතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ නිර්වචනයවත් හුදකලා සිද්ධියක් කියන එක පිළිබඳ නිර්වචනයවත් මම හිතන්නේ දැනගෙන නොවෙන්න ඕනේ මේ ප්‍රකාශය කරන්න නැත්තේ. දැන් ජාතික ආරක්ෂාව පිළිබඳ නිර්වචනය මොකද්ද? පිළිබඳව තියෙන නිර්වචනයේදී කොටස් 4ක් තියෙනවා. ඔව්. ආර්ථික ආරක්ෂාව. ඊළඟට මම ඔබතුමාට සඳහන් කරලම කියන්නම්. යුදමය ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, අභ්‍යන්තර ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව. අභ්‍යන්තර ආරක්ෂාවේදී තියෙනවා සඳහන් කළ පැහැදිලිවම පාතාල ක්‍රියාකාරකම්, මද්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් ජනතාවගේ ජීවිත හානියට ලක් වෙනවා. අභ්‍යන්තර ආරක්ෂාව කියන්නේ මොකද්ද? රටේ ජනතාවගේ ආරක්ෂාව රට ඇතුලේ සිද්ධ වෙන. ඔතකොට අමතුමනේ ජාතික ආරක්ෂාව කියලා මේ යුදමය ආරක්ෂාවත් එක්ක පටලවාගෙන දන්නේ මොවුන් කතා කරන්නේ. නෑ. ඒක එකක්. අනිත් එක මේ හුදකලා සිද්ධි කියලා කියන එක අමතුමා නිවැරදිද? හුදකලා සිද්ධියක් කියන්නේ අමතුමා එකිනෙකට සම්බන්ධ නැති සිද්ධියක්. ඒ හුදකලාව ගයක් ඇතුලේ කාන්තාවක් හරි කවුරු හරි පිරිමි කෙනෙක් මැරලා තිබුණා නම් ඒක හුදකලා සිද්ධියක්. උතර මේ එකිනෙකට සම්බන්ධයක් නොවෙන්නේ නැහැනේ. දැන් මේක පාතාලයේ එක දිගට ක්‍රියාත්මක වෙලා රට තුල මේ ජනතාවට බියක් ඇති වෙන විදිහට තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවානේ. අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ මත්ද්‍රව්‍ය ජාරාවම දේශපාලන රැකවරණ මත ශක්තිමත් වුණා. ඒ දේශපාලන රැකවරණ මත ශක්තිමත් වෙච්ච කුඩු සහ ඒ මත්ද්‍රව්‍ය ජාවාරමත් එක්ක සම්බන්ධ වෙච්ච පාතාල ක්‍රියාකාරීත්වයක් වර්ධනය වෙලා තියෙනවා. ඒක තමයි අපි කවුරුත් දන්නේ ඇත්ත. ඒතර ඒක මර්ධනය කරන්න, ඒක මැඩපවත්තන්න නව රජයේ විදිහට ක්‍රියාමාර්ග ගණනාවක් කරන් තියෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා. ගම් මට්ටම දක්වා දිවෙන ඒ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වැඩසටහන යටතේ අපි පහුගිය කාලය තුල රට තුලත් ජාත්‍යන්තර වශයෙන් උත් ක්‍රියාත්මක වෙච්ච ජාත්‍යන්තර පරිමාණයේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගණනාවක් අපි අත්අඩංගුවට ගත්තා. එය ලංකාවට රැගෙන ආවා. එයට රීව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන සිරගත කරලා තියෙනවා. තවත් නඩු ක්‍රියාමාර්ග යමින් පවතිනවා. මේ පාතාලයත් මද්ද්‍රව්‍ය ජාවාරමත් මැඩපවත්තන්න අපි රජයක් විදිහට ශක්තිමත් පියවර ගනිමින් තියෙනවා. ඒ වගේම ඒ සඳහා මේ රටේ සියලු ජනතාවගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ගෞරවනීය ස්වාමින් වහන්සේලා, ඒ වගේම සියලුම ආගමික නායකවරුන්, ඒ වගේම සිවිල් පුරවැසියන් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් තමයි, සහයෝගයෙන් තමයි මේ පාතාලයේ සහ මද්ද්‍රව්‍ය ජාවාරම නතර කරන්න පුළුවන් වෙන්නේ. නිසා අපි මේ සිද්ධිය ගත්තොත් ඇත්තටම අපි මේ සිද්ධිය පිළිබඳව ඉතාම බරපතල ලෙස කනගාටු වෙනවා. මේ එක සිද්ධියක් විතරක් නෙමෙයි, මෙවැනි සිද්ධි කීපයක්ම සිද්ධ වුණා. නිසා මේවා නතර කළ යුතුයි. නතර කරන්න අවශ්‍ය කරන සහයෝගය ජනතාවගෙන් ලැබෙන ප්‍රමාණයට මේ පාතාලය මර්ධනය කරන්න පුළුවන්. ඒ නිසා අපි රජයක් විදිහට මේ රටේ පුරවැසියන්ගෙන් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා, ඍජුව හෝ වක්‍රව කිසිදු ආකාරයක මේ මද්ද්‍රව්‍ය ජාවාරමට පාතාලයට උදව් උපකාර කරන්න එපා. ඒ මැඩපවත්තන්න සහයෝගය ලබා දෙන්න. ජනතා සහයෝගයෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම මුණුපුටා දමන්න පුළුවන් වෙන්නේ. අපි අදිෂ්ඨානයේ ඉන්නවා. තින්නවද ඒ ස්ථාවරයේම ආනන්ද විජේපාල මහත්මයා කියනවානේ මේක හුදකලා සිද්ධියක් කියලා. මේක හුදකලා සිද්ධියක්. ඉතින් මේ හුදකලා සිද්ධිය තමයි ගොඩක් වෙන්නේ. මේක එක හුදකලා සිද්ධියක්. බේරුවල තව සිද්ධියක් වුණා. වෙලා මේ කළුතර තව සිද්ධියක් වුණා. ජින්තු පිටියේ තව සිද්ධියක් වෙනවා. එහෙම තැන් කීපයක සිදුවීම් සිද්ධ වෙනවා. ඒ සිදුවීම් වෙන්නේ ආපහු හොයලා බැලුවම දැනටමත් පොලිසියෙන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මේක පිටිපස්සේ මද්ද්‍රව්‍ය ජාවාරම ඊට ආශ්‍රිත පාතාලෙත් ක්‍රියාත්මක වෙනවා. එතකොට එක් පාතාල කණ්ඩායම් ඉන්නවා. ඒ පාතාල කණ්ඩායම් විවිධ විදිහට මෙහෙ වෙනවා. ඒ සියල්ල මැඩපවත්විය යුතුයි. මේ තනින් තන ඇති වෙන හුදකලා සිද්ධවීම් නතර කරන්න පුළුවන් වෙන්නේ මුළුමනින්ම මද්ද්‍රව්‍ය ජාවාරම මැඩපවත්වීමෙන් පමණයි. මම කියනවා පාතාල ක්‍රියාකාරකම් තැන් වල සිද්ධ වෙනවා කියලා. ඒකම ඔබතුමා කියනවා මේක හුදකලා සිද්ධියක් කියලා. පාතාල ක්‍රියාකාරකම් ජාලයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ.
මේ හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. තව කෙනෙක් කරපු දෙයකට තව කෙනෙක් පරිගන්නවා. ඒ වගේ එක දිගට යන ක්‍රියාකාරකම් තමයි වෙන්නේ. එතකොට මේක කොහොමද මේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කියන විදිහට මේ හුදකලා සිද්ධියක් වෙන්නේ? ඒ හැම එකක් එකිනෙකට සම්බන්ධයි කියන්න පරීක්ෂණ වාර්තා නැහැ. ජින්තු පිටිය සිද්ධිය වෙන එකක්, අකුරගොඩ සිද්ධිය තව එකක්, කළුතර සිද්ධිය තව එකක්. ඒකට සම්බන්ධ විවිධ කණ්ඩායම් ඉන්නවා. මේ ඔක්කොම එකම ජාලයකින් සිද්ධ වෙනවා කියලා කොහෙවත් පරීක්ෂණ වලින් තහවුරු වෙලා නැහැ. ඒ නිසා තමයි මේවා තනින් තන සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන සිදුවීම් පිටුපස්සේ අර කියන පාතාලේ මද්‍රව්‍ය ජාවාරම තියෙනවා. එකම කණ්ඩායමක් ලංකාවේ හැමතැනම සිද්ධ කරනවා කියලා එකක් තවම පරීක්ෂණ වලින් තහවුරු වෙලා නැහැ. එතකොට පාතාලය කියන එක එකම කැටගරි එකට වැටෙනවනේ මැතිතුමා. පාතාලේ කණ්ඩායම් ගොඩක් ඉන්නවනේ. පාතාල වර්ගත් ගොඩක් තියෙනවනේ නේද? ඔබතුමාලාගේ කියන්නේ මීට කලින් සිද්ධිවලදීත් මේක හුදකලා සිද්ධි කියන ඔබතුමාලා යම් විශාල කාර්යභාරයක් කරනවා. ඒ කාර්යභාරය කරන අතරේ මේ වගේ මාධ්‍ය වේදික විදියට ඒ පාතාලේ මර්ධනය කරන්න අවශ්‍ය සහයෝගයත් ඔබතුමාලාගේ පැත්තෙන් ලබා දෙන්න. එතකොට තමයි මේක මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියලු දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. දෙවිදින්ගේ විශේෂ සහයෝගයක් ලැබෙනවා මැතිතුමා. දැන් නීතිඥවරුත් කියන්නේ මේ රටේ විශාල කාර්යභාරයක් කරන කොටසක් නේ. කියන්නේ නීතිය ආධිපත්‍ය වෙඩි උණ්ඩ වලින් බිම වැටෙන තත්ත්වයකට ඇති වෙමින් යන්නේ. එතකොට මාධ්‍යවේදීන්ටත් බිය සංකා ඇති වෙනවා. දැන් නීතිඥවරුත් විශාල බියකටපත් වෙලා ඉන්නවා. මාධ්‍යවේදීන් විශේෂයෙන්ම අපරාධ වාර්තා කරන මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට තියෙන මද්ද්‍රව්‍ය ජාවාරම ඒහා සම්බන්ධ පාතාලෙට මේකෙදි පුද්ගලයන් පිළිබඳ වර්ගීකරණයක් නැහැ. ඉතින් විවිධ පුද්ගලයන් මේකේ ගොදුරු බවට පත් වෙනවා. අද හිතන් ඉන්නවා නම් ගොදුරු නෙමෙයි කියලා. ඒක අපි දන්නේ මේ පාතාලේ තරම්ම ව්‍යසනකාරී. ඒ නිසා මේක Taman දරන වෘත්තිය කියන එක මත නෙමෙයි. ඇත්තටම ගත්තම පාතාලෙට ඒ කිසිවක් අදාළ නැහැ. මේ මද්ද්‍රව්‍ය වලට කිසිවක් අදාළ නැහැ. ඒ නිසා තමයි අපි උදක්ම නැවත නැවතත් පුනපුනා කියන්නේ අපි සියලු දෙනාගේම මැදිහත් වීමෙන් මේක පරාජය කරන්න ඕනි කියලා. ඒකම තමයි මේ සඳහනක් කරා මේ විශේෂයෙන්ම මේ කාරණේට තියෙන ප්‍රශ්නයක්.